අයිබන් අභියගේ හැල්ල ඉතිහාසය තුළ වඩාත්ම දැඩි කම්පනයකින් කරන ප්‍රශ්ටහන් තමයි මේ කරන්න. අද කතා කරන්නේ මෙරට බාලදක්ෂ ව්‍යාපාරය වෙනුවෙන් වැඩ කරපු කැපකිරීම් කරපු දහදිය හෙළපු මිනිස්සුන්ට සිද්ධ වෙච්ච ඉතාමත්ම පහත් පන්නේ අසාධාරණයක් ගැන. ඔබ දන්නවා ඔබ මේක බලන බාලදක්ෂයෙක් නම් අපි ගොඩක් තැන්වලදී හම්බෙලා තියෙනවා. අපි මේ ගැන කතා කරලා තියෙනවා. ඒ නිසා මේක කතා කරන්න එක පැත්තකින් සුසුකමකුත් මට තියෙනවා. ඒ නිසාම මේ ජනාධිපතිතුමා ඊයේ අලුත් බාලදක්ෂ කොමසාරිස්වරයෙක් පත් කරලා කරපු තුච්ච නින්දිච අදම කාලකන්ණි වැඩේට විරුද්ධව අද කතා කරන්න බලන්න. මොකද හේතුව ඒවට කතා නොකරන අපෙන් බාලදක්ෂ ව්‍යාපාරයට වැඩක් වෙන්නේ නැහැ. රටට වැඩක් වෙන්නේ නැහැ. බාලදක්ෂ ව්‍යාපාරය අවුරුදු 114කට පස්සේ ඉතාමත්ම නින්දිත විදියට මේ ජාතික ජනබලවේග රජය දේශපාලනීකරණය කරන්න යනවරවම නෙමෙයි කරා. ඒ ගැන සියලු කරුණු කාරණා විස්තර එක්ක අපි කතා කරන්න ලෑස්ති. ප්‍රාසභාවල රහස් ඡන්ද තිබ්බේවා, තරුණ සංගම් දේශපාලනීකරණය කරපු ඒවා, ගමේ තියෙන මරණාධාර සමිතියට සිවිල් ආරක්ෂක කමිටුවමට තමන්ගේ පක්ෂයම ඔබපුවා. ඒවා පැත්තකින් තියලා මේ රටේ අධ්‍යාපනයේ පැත්තක තියෙන උතුම්ම ව්‍යාපාරයක් වෙච්ච බාලදක්ෂ ව්‍යාපාරයේ දේශපාලනීකරණය කිරීම ගැන සියලු කරුණු කාරණා එක්ක අපි කතා කරන්න අහගෙන ඉන්න අපි යමස්සා. එදදාස් 1907දී එංගලන්තයේ බ්‍රවුන්සි දීපතේ පොඩි ළමයි 7 දෙනෙක් එක්ක තමයි මේ බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ වුනේ. 1912 දී තමයි මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලයේදී ලංකාවේ පළවෙනි බාලදක්ෂ කණ්ඩායම පටන් ගන්නෙ. එවකට එම විද්‍යාලයේ විදුහල්පති වෙලා හිටපු එස්.ජී. ස්ටීවන්සන් මහත්තයාගේ ප්‍රධානත්වයෙන්. මේ බාලදක්ෂ ව්‍යාපාරය ලංකාවේ කොච්චර ශීඝ්‍රයෙන් පැතිරුණාද කියලා කියනවා නම් ඒ නිර්මාතෘ බේඩන් පවල් සාමිතුමා තුන් පාරක් ලංකාවට ඇවිල්ලා මේ ක්‍රියාවලින් සඳහා සහභාගී වෙන්න බව කටයුතු කරා. මේක 1920 විතර බ්‍රිතාන්‍යයේ බාලදක්ෂ සංගමයේ උප සංගමයක් විදිහට ලියාපදිංචි කරලා තිබ්බට 1952 දී ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරය ලෝක බාලදක්ෂ සංගමයේ ස්වාධීන බාලදක්ෂ ව්‍යාපාරයක් විදිහට ලියාපදිංචි වෙනවා. මේ තමයි අපි කෙටියෙන් කියන්න ඕන ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ ඉතිහාසය. එදා ඉඳන් අද වෙනකන් 1912 ඉඳන් අද වෙනකන් විවිධ කොමසාරිස්වරු යටතේ විවිධ ප්‍රධාන කොමසාරිස්වරු යටතේ මේ බාලදක්ෂ ව්‍යාපාරය ඉතා පැහැදිලිව ඉස්සරහට ගියා. ආදර්ශ ව්‍යාපාරය හරියට කරන පාසල් වල බාලදක්ෂයෙක් කියන්නේ පොඩි පන්නරයක් ගන්න ශිෂ්‍යයෙක් නෙවෙයි. ජනාධිපති බාලදක්ෂ සහතිකයක් ගන්න මේ ශිෂ්‍යයා පාසලේ ක්‍රියාකාරම් වලට අමතරව අති දැවැන්ත කැපකිරීම් ප්‍රමාණයක් කරනවා. ප්‍රජා සේවා, කැම්ප්, හයික්, ජැම්බරීස්, කැම්පරීස් මේ වගේ අති විශාල මම හිතන්නේ අවුරුද්දකට දවස් 30කට කිට්ටු වෙන කාලයක් පූර්ණ කාලීනව ඒ දවස් 30 ඔවුන් මේ බාලදක්ෂ ව්‍යාපාරය වෙනුවෙන් කැප වෙනවා. දැන් අපේ ඉන්න කාලේ අපේ ඉස්කෝලේ හැම දවස් 365න් 300ක්ම ගිය බාලදක්ෂ ව්‍යාපාරයේ වැඩවල. ජොබ් වීක් එක වෙන කිසිම පාසල් ශිෂ්‍යයෙක් මේ බාලදක්ෂ වැඩසටහන තරම් කැපකිරීම කරන්නේ. සමහර තැන් වල ටොයිලට් හොදන්න, සමහර තැන් වල වතුර ටැංකිය වලට වතුර අදින්න, ගස්වල අතු කපන්න, අර මේ වගේ බරපතල වැඩ. මට මතකයි අපි ඒ කාලේ ජොබ් වීක් කරනකොට පස් ටේලරයක් පුරවලා තියෙනවා අපි. රුපියල් 100ක් හෝ 50ක් වගේ පොඩි මුදලකට. ඒ වගේ දරුවෙක් විසින් ලබාගත හැකි දැඩිම සමාජ පන්නරයක් බිහි කරන ව්‍යාපාරය තමයි බාලදක්ෂ ව්‍යාපාරය. මේක ලංකාවේදී බාලදක්ෂ දිස්ත්‍රික් වෙනම බාලදක්ෂ දිස්ත්‍රික් කියලා තියෙනවා. දිස්ත්‍රික් ගණනාවක් පුරා පැවැත්ලා තියෙනවා. ලෝකෙ මිලියන 60කට වඩා වැඩි බාලදක්ෂින් ප්‍රමාණයක් ඉන්නවා. මේ ලංකාවේ සියලුම බාලදක්ෂ නියෝජනය කරන ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් තනතුර ඊයේ දිනේදී තිරිසන් විදියට දේශපාලනීකරණය වෙනවා. ඇයි මම එහෙම කියන්නේ කියන කාරණය මේ වෙලාවේ තනතුරු අහිමි වුණු බාලදක්ෂ කොමසාරිස්වරයාගේ ඉතිහාසයත් එක්ක කතා කරලා බලමු. අලුත් පත්වීමට කලින් හිටියේ නීතිඥ ජනප්‍රිත් ෆර්නෑන්ඩු 2021 තමයි ඔහු ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්වරයාට පත් වෙන්නේ. ජනප්‍රිත් ෆර්නෑන්ඩුගේ ඉතිහාසය පොඩ්ඩක් බලමුද? කොහොමද ඔහු මේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් ධුරයට ආවේ කියලා. වයස අවුරුදු 11 තමයි ඔහු 39 වෙනි බාලදක්ෂ සංගමයේ කොළඹ එක්ක බාලදක්ෂ ව්‍යාපාරයට එන්නේ. 1984 දී තමයි ඔහු ජනාධිපති බාලදක්ෂ පදක්කම ලබා ගන්න. 1984 ඉඳන් 1997 වෙනකම් විවිධ බාලදක්ෂ ක්‍රියාවලින් වල ඉඳලා කොළඹ දිස්ත්‍රික්කයේ සහකාර බාලදක්ෂ කොමසාරිස් තනතුරක් ගන්නේ
1997 දී වසර 13කට පස්සේ එදා ඉඳන් 2005 වෙනකම් ඔහු කොළඹ දිස්ත්‍රික්කයේ සහකාර බාලදක්ෂ කොමසාරිස් විදියට වැඩ කරනවා. 2005 දී ඔහු කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් විදියට පත් වෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ හොදේ රටේ නෙමෙයි. ඊට පස්සේ 2011 දී ඔහු ප්‍රධාන බාලදක්ෂ මූලස්ථානයේදී ජාත්‍යන්තර කටයුතු පිළිබඳ බාලදක්ෂ කොමසාරිස් ධුරයට පත් වෙනවා. පේනවා නේද කොච්චර කැපකිරීමක් කරන්න ඕනද කියලා තනතුරකට එන්න. 2009 දී ඔහු ආසියා පැසිෆික් බාලදක්ෂ සංගමය නියෝජනය කරනවා. ඊට පස්සේ 2011 දී ඔහු ආසියානු පැසිෆික් කලාපයේ කොමසාරිස් ධුරයට පත් වෙනවා. පළවෙනි ශ්‍රී ලංකාවේ වගේ තනතුරක් ලබපු. ඊට පස්සේ 2021 දී ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් බවට පත් වෙනවා. ඔබට හිතා ගන්න පුළුවන් ද ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් කෙනෙක් වෙන්න මොනතරම් දරුණු ගමනක් පුද්ගලයෙක් එන්න ඕනද කියලා. මේ කිසිම දෙයකට ඔහුට සතයක්වත් හම්බෙන්නේ නැහැ. මේක තනිකර ස්වේච්ඡා ගමනක්. බාලදක්ෂ ව්‍යාපාරය වෙනුවෙන් සැබෑ කැපකිරීමක් කරන්න පුළුවන් පුද්ගලයෙකුට විතරයි මේ ගමන එන්න පුළුවන්. ජනප්‍රිත් ෆර්නැන්ඩෝගේ කාලය තමයි බාලදක්ෂ ව්‍යාපාරයේ ප්‍රබලම උන්නතිය සටහන් වෙච්ච කාලය කියන එකත් අයෝවායිතයි. මේ ගැන වෙනම ඕනනම් ප්‍රෝග්‍රෑම් එකක් කරන්න පුළුවන්. එතුමාගේ කාලයේදී බාලදක්ෂ ව්‍යාපාරය ඉහළ නංග ක්‍රමය විගණන කටයුතු ගැන, බාලදක්ෂ ෂොප් එක ගැන, එතකොට ඉන්ටර්නල් ඔඩිට් බ්‍රාන්ච් එක ගැන මේ ඕන තරම් දේවල් එතුමාගේ කාලේ සිද්ධ වෙච්ච දේවල් ගැන කතා කරන්න පුළුවන්. මේක ඇවිල්ලා ඉන්ටර්නැෂනල් ප්‍රොෆෙෂනල් කැරක්ටර් එකක් ජනප්‍රිත් ෆර්නැන්ඩෝ. ඔහුගේ කාලේ 20 ඉවර වෙනකුණුත් තිබ්බා. හැබැයි ඔහුව අයින් කරලා දාලා කොහෙවත් නැති පුද්ගලයෙක් උස්සගෙන ඇවිල්ලා ප්‍රධාන කොමසාරිස් ධුරයේ වාඩි කරා. ඒ ගැන කතා කරන්න කලින් ආයෙ කතා කරමු ප්‍රධාන මූලස්ථානයේ ව්‍යුහය ගැන. නිලැඳුම් ඇදපු කට්ටිය වෙනම ඉන්නවා, නිලැඳුම් අදින්න නැති එක්කෙනෙක් ඉන්නවා සභාපති විදියට. නිලැඳුම් අදින අය තමයි මේකේ ධුරාවලියේ ප්‍රබල නියෝජනය දක්වන්නේ. ප්‍රධාන කොමසාරිස්, නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස්, වැඩසටහන් පුහුණු කිරීමේ කොමසාරිස්, ජාතික පුහුණු කිරීමේ කොමසාරිස්, ජාතික වැඩසටහන් කොමසාරිස්, ජාත්‍යන්තර කටයුතු පිළිබඳ කොමසාරිස්, සහකාර ප්‍රධාන කොමසාරිස්ලා 7 දෙනෙක්, විශේෂ කොමසාරිස්ලා 2 දෙනෙක්, ප්‍රධාන මූලස්ථාන කොමසාරිස්ලා 18ක්, සහකාර ප්‍රධාන මූලස්ථාන කොමසාරිස්ලා 16 දෙනෙක්. 48කට වඩා කොමසාරිස්ලා මේ ප්‍රධාන බාලදක්ෂ මූලස්ථානයේ ඇතුලේ විතරක් ඉන්නවා රටට බලපාන. ඊට අමතරව දිස්ත්‍රික් හැම එකේම ප්‍රධාන දිසා බාලදක්ෂ කොමසාරිස්වරු ඉන්නවා, සහකාර දිසා බාලදක්ෂ කොමසාරිස්වරු ඉන්නවා. මේ ලේයර් එකේ යටම කොමසාරිස් තනතුර ඉන්නේ සහකාර දිසා බාලදක්ෂ කොමසාරිස් වගේ තනතුරක්. ඒ යටම තනතුරු වලින් එකක් තමයි සහකාර දිසා බාලදක්ෂ කොමසාරිස් කියන්නේ. ඒක හරියට යටින් ඉරක් ගාලා ලියා ගන්න. මොකද මේ ප්‍රෝග්‍රෑම් එක ඉස්සරහට වැදගත් වෙනවා. මේ තනතුරු 48 තුලම හිටපු නැති පුද්ගලයෙක් එකපාරට අහසින් වැටෙනවා ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්. මීට කලිනුත් දේශපාලනයේ යම් විදියකට අත ගැහුවා මේ ප්‍රධාන බාලදක්ෂ මූලස්ථානයේ කොමසාරිස්ට. හැබැයි කිසිදු දේශපාලනඥයෙක් විසින් උත්සාහ කරේ නැහැ අර ධූරාවලියෙන් පිට කොමසාරිස්වරයෙක් පත් කරන්න. කිසිම දවසක කරලා නැහැ. ඒ කියන්නේ තනතුරු සුදුසුකම් සැපුරුවාට පස්සේ ඔහු හිතවත්කම මත කොමසාරිස් වෙලා තියෙනවා. ඒක අපි නෑ කියන්නේ. මේක රටේ ඉතිහාසය පුරා 4 පාරක් හෝ 5 පාරක් ඕක වෙලා තියෙනවා. හැබැයි මේ විදිහට කිසිම සම්බන්ධයක් නැතුව අතීතයේ බාලදක්ෂ කටයුතු වල නියලුණා කියලා බාලදක්ෂ කොමසාරිස්වරයා විදිහට උඩින් ගෙනල්ලා පාත් කරලා කිසිම දවසක මේ ඉතිහාසය සටහන් වෙලා නැහැ. මේ තියෙන අලුත් බාලදක්ෂ කොමසාරිස්වරයා පත් කරන්න ජනාධිපති මාධ්‍යාංශය ගහපු නිවේදනය. මේක එක තැනක තියෙනවා ඔහු දිසා බාලදක්ෂ කොමසාරිස්වරයෙක් විදිහට කටයුතු කරා කියලා. මම මේ කියන්නේ ඊයේ Facebook එකේ පෝස්ට් එකක් දාද්දි ඔහුම ඇවිල්ලා කියනවා අනේ නෑ මං කොහෙවත් දිසා බාලදක්ෂ කොමසාරිස්වරයෙක් විදිහට වැඩ කරලා නෑ. මම මේක PMD එකට කිව්වා නිවැරදි කරන්න කියලා. හැබැයි නිවැරදි කරපු එකක් අපි දැක්කේ නෑ මහත්වෝ තාම. ඒ නිසා පත්වීම ගැන කියන ලියුමම තියෙන්නේ බොරුවක්. තව අර නීති උපදේශක කියලා කතාවක් තියෙනවා. නීති උපදේශක තනතුරක් නම් මෙච්චර කාලයක් බාලදක්ෂ ගැන අවබෝධයෙන් හිටපු මංවත් එහෙම තනතුරක් ගැන දැනුවත් වෙලා හිටියේ නෑ. කවුරු හරි කොමසාරිස් කෙනෙක් පත්ලා මට ඇවිල්ලා මේ නීති පොඩ්ඩක් කියලා දෙන්න කියලා කියපුවාම ඒක ජනාධිපති මාධ්‍යාංශයේ ලියුමක නීති උපදේශකයෙක් කියලා පත් වෙනවා කියන්නේ තාන්නිකර ඛේදාන්තයක් තමයි. මතක තියාගන්න අලුත් කොමසාරිස්තුමා බාලදක්ෂයාගේ පළවෙනි නීතිය බාලදක්ෂයා විශ්වාසවන්තකයි. මතකද? දැන් අපි යන්කෝ මේ අලුත් බාලදක්ෂ කොමසාරිස්වරයා කවුද කියලා බලන්න. ඒ තමයි නීතිඥ මනෝජ් නායක. ඔහු සහකාර දිසා කොමසාරිස්වරයෙක් විදිහට හෝමාගම දිසාවේ කටයුතු කරලා තියෙනවා කියලා තමයි අපිට ආරංචි වෙලා තියෙන්නේ. හැබැයි බොහොම කාලයකට කලින්. ඒ විතරක් නෙමෙයි ඔහු මේ බාලදක්ෂ සංගමයට අමතරව තවත් රාජනෝන සංවිධානයක් විදිහට තවත් බාලදක්ෂ ව්‍යාපාරයක් ලියාපදිංචි කරා කියලත් අපිට ආරංචියක් තියෙනවා. ඒවා අපේ අර පෝස්ට් වල කට්ටිය ගොඩක් කමෙන්ට් කරලා තියෙනවා. ඔයා ලියාපදිංචි කරපු අලුත් බාලදක්ෂ සංගමයට මොකද උනේ? තමන්ගේම එකක් හදාගෙන ඒකට කෙලවුණාට පස්සේ ලංකාවේ මෙච්චර කාලයක්
පිළිවෙලට කරගෙන ගිය බාලදක්ෂ ව්‍යාපාරය අතට ගන්න දේශපාලන හයිකාරකම් වලින් මේ මහත්තයා පෙළඹිලා තියෙනවා. ඒක හරි පැහැදිලි. මොකද්ද මේ එකපාරට මේ මහත්තයාට බාලදක්ෂ කොමසාරිස්වරුන්ට තියෙන සුසුකම කියලා බලන්න අපි ගියා එතුමාගේ Facebook page එකට. මේ තියෙන්නේ එතුමාගේ බාලදක්ෂ ක්‍රියාකාරකම් පෞද්ගලික දවස්වල. ඔහු Facebook එකේ අවසාන බාලදක්ෂ සම්බන්ධ පෝස්ට් එකක් දාලා තියෙන 2025 පෙබරවාරි මාසේ. ඒක දාලා තියෙන්නේ අතීත බාලදක්ෂ කටයුතු වල මතක ඇසුරින්. කියන්නේ ඒ වෙලාවේ නෙමෙයි ඒ කාලේ ඒවා ෆොටෝ ටිකක් අරන් දාලා පොඩි බාලදක්ෂ වලට පීතෘත්වයක් අරන් තියෙනවා 2025 පෙබරවාරි. ඒකට මේ ඉලක්කයට ඇවිල්ලා තියෙන්නේ කොයි කාලෙක ඉඳන්ද කියන ගැන අපිට යම් අදහසක් ඇති කරගන්න පුළුවන්. මේ ෆොටෝ වලට අමතරව අපි ගියා එතුමාගේ YouTube එකට. මේ තියෙන YouTube එක මෙහෙම මිනිස්සුයෙකුට බාලදක්ෂ කොමසාරිස්කම නොදී වෙන කාට දෙන්නද නේද? අන්තරසානායක මහත්තයාට කඩේ යන අයට බාලදක්ෂ කොමසාරිස්කම දුන්නට කමක් නැහැ. හැබැයි අවුල තියෙන්නේ මේක වෙන සංස්ථාවක සභාපතිකමක් දෙපාර්තමේන්තුවක සභාපතිකමක් වගේ නෙවෙයි. මේක ශ්‍රී ලංකා පාසල් පද්ධතියේ අත්‍යවිශේෂ හැකියාවන් ශිෂ්‍යයන් සඳහා වූ ව්‍යාපාරයක්. ඒක අල්ලගෙන ඉන්න බෑ. කැපකිරීම කරන්න බැයි නම්. ඒක අල්ලගෙන ඉන්න බෑ. දරාගෙන සිටීම ප්‍රගුණ කරලා නැත්තම්. ඒක අල්ලගෙන ඉන්න බෑ. ඉවසීම ප්‍රගුණ කරලා නැත්තම්. ඒ පන්නරේ තමයි දිගින් දිගටම අපිට මිනිස්සු ගහද්දී, දිගින් දිගටම ප්‍රශ්න ඇති කරද්දී අපි කොන්ද කෙලින් තියාගෙන අදටත් හිටන් ඉන්නේ. එහෙව් ව්‍යාපාරයක් දේශපාලනීකරණය කිරීම කිසිසේත්ම අනුමත කරන්න බෑ. අපි කලින් ප්‍රෝග්‍රෑම් වලත් කියලා තියෙනවා. හරි විදිහට දරුවෙක් මල්ලෙක් නැති, හරි විදිහට පවුල් සංස්ථාවක් නැති, හරි විදිහට ඥාති පරම්පරාවක් නැති ප්‍රධානීන් විසින් රටක් කරද්දී මේ රටේ අනාගත පරපුරේ උන්නතිය පිළිබඳ මේ වගේ මරමෝඩ තකතිරු තීරණ ගන්න එක මිසක් වෙන දෙයක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. මේක තමයි ඇත්ත කතාව. බාලදක්ෂ ව්‍යාපාරයේ යෙදෙන පුද්ගලයෙකුට දේශපාලනයේ නොසුසුද? මේක මීට වඩා හොඳට අහන්න පුළුවන්. දේශපාලනයේ යෙදෙන මිනිහෙකුට බාලදක්ෂ ව්‍යාපාරයේ නොසුසුද? නෑ, එහෙම එකක් නෑ. අදටත් බාලදක්ෂ ව්‍යාපාරයට උදව් දෙන, උපකාර කරන, අනුග්‍රහය දක්වන බොහෝ දෙනා දේශපාලනීන්. මම උදාහරණයක් කියන්නම්කෝ. පාත්‍ර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ. බුද්ධික රාහුලේ අපේ සමකාලීනව හිටපු කීර්තිමත් බාලදක්ෂෙක්, ජනාධිපති බාලදක්ෂෙක්. මම දන්නේ මේ කොමසාරිස්තුමාට අඩුම ගානේ ජනාධිපති පදක්කම තියා මේ දිසා කොමසාරිස් ප්‍රධානීවත් තියනවාද කියලා. අපේ කාලේ නම් තිබ්බේ පළමු පෙළ කියලා. දැන් තියෙන්නේ වෙන එකක් නේ. එතකොට බුද්ධිකට තමන්ගේ දේශපාලනය පාවිච්චි කරලා ඕන නම් මාතර දිසාවේ ප්‍රධාන කොමසාරිස් වෙන්න තිබ්බා. ප්‍රධාන මූලස්ථානට ඇවිල්ලා නිලතරයක් දරන්න තිබ්බා. හැබැයි හරියට බාලදක්ෂ කරන බාලදක්ෂයා, හරියට බාලදක්ෂ කරන, හරියට බාලදක්ෂ කරලා තියෙන බාලදක්ෂයා කිසිම වෙලාවක දේශපාලනයයි බාලදක්ෂයි පටලව නොගන්න ස්වයං විනයක් තියාගන්න. ඒක මේ රට පුරාම තියෙන කාරණයක්. මා උදාහරණයකට ගත්තොත් මම ඕන තරම් බාලදක්ෂ ඉවෙන්ට්ස් වලට යනවා. හැබැයි කිසිම තැනක තනතුරක් ගන්න නැහැ. හේතුව තමයි මම දේශපාලන ක්‍රියාකාරකෙක් විදිහට කටයුතු කරන හින්දා. ඒක බොහෝ ප්‍රධාන පාසල්වල බාලදක්ෂ ව්‍යාපාරය නියෝජනය කරන, උදාහරණ කරගත්තාම UNP එකේ දවි සමරසිංහ, ආනන්ද බාලදක්ෂේ, අපේ ජූනියර් බුද්ධික පතිරණ, එතකොට කනිෂ්කලා, මේ වගේ බොහෝ බාලදක්ෂයෝ ඉන්නවා. දේශපාලනය කරනකොට නීතිඥ යොහාන් සජබේ මේ ඔක්කොම ඉන්නවා. හැබැයි කිසිම කෙනෙක් බාලදක්ෂ තනතුරු ගන්නේ නැත්තේ දේශපාලනයයි බාලදක්ෂයි එකට එකතු කරන්නේ නැති වෙන්න ස්වයං විනයක් මේ බාලදක්ෂ ව්‍යාපාරය හරියට කරපු මිනිස්සු පිළිපදිනවා කියන කාරණේ කියන්නේ. අනිතක ප්‍රොටෝකෝල් එක. සහකාර මූලස්ථාන කොමසාරිස් වල ඉඳන් නියෝජ්‍ය කොමසාරිස් වෙනතුරුම 47 දෙනෙක් විතර ඉන්නකොට ඒ 47න් තෝරගන්න බැයි නම් අනුර කුමාර සනායකට ප්‍රධාන කොමසාරිස් කෙනෙක් මේ වගේ සට්ටබියෙක්ව දාන්න එපා මේ වැඩේට. මේකෙන් වෙන්නේ මේ ලෝකේ කීර්තිමත්ම බාලදක්ෂ ව්‍යාපාරයක් විතර ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරය. තාමත් කීර්තිමත් එක අවදානයෙන් කියන්නේ ඕනම ලෝක ජම්බරියක් නියෝජනය කරනවා ලංකාවේ බාලදක්ෂයෝ. ඕනම එවරස්ට් එක නියෝජනය කරනවා. ලංකාවේ ඉතාමත්ම කීර්තිමත්ම ඉවෙන්ට්ස් තියෙනවා. කින්සුඩ්ඩගේ JJP දෙහිගම, ධර්මරාජ රාජන්ස්, ආනන්ද කැම්පරි, මලිදේවි සම්පත් රණවක, ඇඩ්‍රන් සුද නේචර්, එතකොට ට්‍රිනිටි එකේ හයික් එක අවුරුදු 4න් 4ට යන මේවා ඇවිල්ලා ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ යන ඉවෙන්ට්ස්. මේ වගේ ඉවෙන්ට් එකක් තේරුම් ගන්නවත් බැරි මිනිහෙක්ව ප්‍රධාන කොමසාරිස් ධූරයට පත් කරන්න එපා. මම නව කොමසාරිස් මනෝජ් නානයක්කාර මහත්තයාගෙන් ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිටිනවා. බාලදක්ෂ ව්‍යාපාරයට පොඩි හරි ආදරයක් තියෙනවා නම් කරුණා කරලා ඔබගේ පත්වීමේ නුසුසුකම ඔබ දන්නවා. ඔබගේ පත්වීමේ තියෙන නොබගැලපීම ඔබ දන්නවා. ඔබගේ පත්වීමේ තියෙන කාලකන්නිකම, තුච්චකම, අදමකම, නින්දිතකම, තක්කඩිකම ඔබ දන්නවා.
ඒ නිසා දේශපාලනයේ බලය පාවිච්චි කරලා ඔය ප්‍රධාන කොමසාරිස් පුටුවේ ඉඳගන්න එකෙන් අයින් වෙන්න. ඉල්ලා අස්වෙන්න. ඔබ දන්නවා ඔබට පහලින් ඉඳගන්න පුටු 4 MFS මුහිඩ්, අනිත් පැත්තෙන් කර්නල් පද්මලාල් පෙරේරා, අනිත් පැත්තෙන් රුවන් කේ ආරත්න, අනිත් පැත්තෙන් ડોક્ટર අසංක ඒරියාව. ඔබට පුළුවන් මේ 4ට උඩින් පුටුවක ඉඳගන්න රෙද්දක් අදා. ඒ 4ත් එක්ක බලපුවම ඔබ මොනතරම් දුර්වල සුසුකම් නැති මිනිහෙක්ද කියලා හිතන්න. දිසාබාර ලක්ෂ කොමසාරිස්වරු ගන්න කුරුණෑගල ડોક્ટર අමුණුගම මේ කොච්චර කැපකිරීම කරපු මිනිස්සුද කියලා බලන්න. එහෙම මිනිස්සු ගොඩක් අස්සේ අහසින් පාත් වෙලා ප්‍රධාන පුටුවක ඉන්න පුළුවන් හීනමානයෙන් පෙළෙන තක්කඩියකට විතරයි. ඒ නිසා මේ ලේබල් එක ගහගන්න නැතුව පුළුවන් නම් ඉල්ලා අස්සලා ගැළපෙන පුද්ගලයෙකුට මේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් ධූරය දෙන්න. ඔබ බාලදක්ෂ ව්‍යාපාරයට ආදරය කරන මිනිහෙක් විදියට කටයුතු කරන්න කියලා අපි ඔබෙන් ඉල්ලනවා. SL Leaders channel එක subscribe කරන්න, bell icon එක press කරන්න. පහලින් තියෙනවා අපිව සම්බන්ධ කරගන්න පුළුවන් ක්‍රම දුරකථන අංක සියල්ල. ඒවත් එකතු වෙන්න, එකතු වෙලා ඔබේ අදහස්, යෝජනා, චෝදනා සියල්ල අපිට එවන්න. අපි හරි කැමැත්තෙන් ඉන්නවා ඒවා බාර ගන්න. මේ අතීතයේ වර්තමානයකට කැටි කරලා සාක්ෂි සාධක, තර්ක විතර්ක, සංඛ්‍යා ලේඛන, ඉතිහාස කතා සියල්ල මත පදනම් ශ්‍රී ලංකාවේ දේශපාලන විශ්ලේෂණය කරලා අනාගතයේ සබුද්ධිමත් දේශපාලන තීන්දුවක් ගන්න මේ රටේ පුරවැසියව මෙහෙවන දේශපාලනික වෑයම අභියගේ හැල්ල දේශපාලන සංග්‍රහය. අපි හෙට අලුත් මාතෘකාවක් නෙමෙයි, පාස්කු ප්‍රහාරයේ අති ප්‍රබල රහසක් හෙළිදරව් කරනවා. අනිවාර්යෙන් හෙට බලන් ඉන්නේ ගියලෙන්න.